ගෑස්. දැන් අපේ රටේ මේ වන විට ප්‍රධාන ගෑස් සමාගම් දෙක Tamanගේ ස්ථාවරය ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඔවුන් සඳහන් කරන ආකාරයට විශේෂයෙන්ම රජයේ සතු ඉලෙක්ට්‍රෝ ගෑස් සමාගම ඔවුන් සඳහන් කරන ආකාරයට මේ වෙළඳපොලේ Tamanගේ ඉල්ලුමට අනුව අඛණ්ඩ සැපයීමක් ලබා දීමේ හැකියාව තිබෙනවා. ඒ වගේම ලාබ් සමාගමෙත් එහෙමයි. දැන් ඒක වෙන්නේ කොහොමද? කොහොමද ඔවුන් මේ සැපයීම ලබා දෙන්න බලාපොරොත්තු වෙන්නේ? ගෑස් ගැන අපි බය වෙන්න ඕනද? මෙරට ගෑස් අවශ්‍යතාවයෙන් 80% පමණ ප්‍රමාණයක් සපුරාලන්නේ ලිට්‍රෝ සමාගමයි. ලිට්‍රෝ සමාගම අප වෙත තහවුරු කළේ තම ගෑස් සැපයුම කිසිදු බාධාවකින් තොරව අඛණ්ඩව ලබා දීමට අවශ්‍ය කටයුතු සපුරා ඇති බවයි. මැද පෙරදිග යුද්ධයක් මැද ලිට්‍රෝ ගෑස් ලබා ගන්න මූලාශ්‍ර මොනවාද? ලිට්‍රෝ සමාගම මේ වසරේ ගෑස් සැපයුම සඳහා ගිවිසුම් අත්සන් කරලා තියෙන්නේ ස්විට්සර්ලන්ත සමාගමක් එක්ක. ජියෝ ගෑස් කියන මේ සමාගම තම ගෑස් නිෂ්පාදනයෙන් 80%ක් සපුරාගන්නේ ඇමරිකාවෙන්. මේ නිසා අපිට ගෑස් එන්නේ ඇමරිකාවේ ඉඳලා. ඇමරිකාවේ සිට මෙට්‍රික් ටොන් 38,000ක විශාල ගෑස් නෞකාවක් අප්‍රිකානු මහද්වීපය වටා යාත්‍රා කරමින් මාලදිවයින වෙත පැමිණෙනවා. එතැන් සිට කුඩා නෞකා හරහා මෙට්‍රික් ටොන් 3,900ක් බැගින් ශ්‍රී ලංකාව වෙත ගෑස් ප්‍රවාහනය වෙනවා. ඉතින් මේ නෞකා ගමන් මාර්ගයේ කොහෙවත් හෝමූස්වත් මැද පෙරදිග රටක්වත් හම්බ වෙන්නේ නැහැ. අනිත් එක්ක මාර්තු මාසෙටම අපිට ඕන ගෑස් මෙට්‍රික් ටොන් 38,000ක නැව දැන් මාලදිවයිනට ඇවිල්ලත් ඉවරයි. ඊළඟ විශාල ගෑස් නැවත් අප්‍රේල් මුල සතිය වෙද්දී එනවා. මේ මාසේ ගෑස් සැපෙන්නේ කොහොමද? අර අපි කලින් කිව්ව මාලදිවයිනට ගෙනලා තියෙන ගෑස් නැවෙන් මෙට්‍රික් ටොන් 11,700ක ගෑස් අපි දැනටමත් ගෙනල්ලා ඉවරයි. අද තව ගෑස් මෙට්‍රික් ටොන් 3,900ක් ආවා. 14 වෙනිදා තවත් මෙට්‍රික් ටොන් 3,900ක් එනවා. 17 වෙනිදා ගෑස් මෙට්‍රික් ටොන් 3,900ක්. ඒ විදිහට 21 වෙනිදා මෙට්‍රික් ටොන් 2,900ක්, 23 වෙනිදා තවත් මෙට්‍රික් ටොන් 3,900ක්, 25 වෙනිදාත් මෙට්‍රික් ටොන් 3,900ක් සහ 30 වෙනිදා තවත් මෙට්‍රික් ටොන් 3,900ක් එනවා. ඒ නිසා ලිට්‍රෝ සමාගම සහතික කළේ ගෑස් හිඟයක් ඇති වෙන්න හේතුවක් නැහැ කියලා. ලාබ්ස් නිසා යලිත් අර්බුදයක් ඇති වෙන්න පුළුවන්ද? ලාබ් සමාගමත් මේ වෙද්දි ගෑස් වෙළඳපොළට නිකුත් කරමින් සිටින්නේ. අනිත් එක ලිට්‍රෝ සමාගමට අනුව ලාබ් ගෑස් පාරිභෝගිකයින් 1,50,000ක් ළඟ ලිට්‍රෝ සිලින්ඩරක් තියෙනවා. ඒ වගේම සිලින්ඩර වලට නැතුව විශාල ටැංකිය වලට ලාබ් සමාගමෙන් ගෑස් ගත්තු ඇතැම් මහ පරිමාණ ව්‍යාපාරවලටත් ලිට්‍රෝ දැන් ගෑස් සැපයුම දෙනවා. මිල තවත් ඉහළ යන්න පුළුවන්ද? ලෝක වෙළඳපොලේ පවතින තත්ත්වය අනුව මිලේ අඩු වැඩිවීම වෙන්න පුළුවන්. ඒ කියන්නේ ලෝකයේ සිදුවෙන ගෑස් මිල වැඩිවීම අපිටත් බලපානවා. හැබැයි අපිට ලොකු ආසයක් තියෙනවා. ওই ගෑස් වලට විශාල ලෙස බලපාන ප්‍රීමියම් එක. ප්‍රීමියම් එකට තමයි නැව් ගාස්තු, රක්ෂණ ගාස්තු වගේ දේවල් අයිති වෙන්නේ. මැද පෙරදිග යුද්ධයේ හින්දා නැව් ගාස්තු, රක්ෂණ ගාස්තු වැඩි වෙලා ප්‍රීමියම් එක දැන් ඉහළ ගිහිලා තියෙන්නේ. හැබැයි අපිට ඒක බලපාන්නේ නැහැ. හේතුව අපි මේ අවුරුදු දෙසැම්බර් 31 වෙනකන් ගිවිසුම්ගත වෙලා ඉන්න නිසා ස්විස් සමාගමට ප්‍රීමියම් එක වැඩි කරන්න බෑ. ඇත්තම කිව්වොත් මැද පෙරදිග යුදමය තත්ත්වයක් එක්ක ප්‍රීමියම් එක දැන් ඩොලර් 400කට විතර ගිහින්. හැබැයි අපි කියවන්නේ ඩොලර් 137යි. ඉතින් අපිට කියන්න බෑ අපි 100%ක් ආරක්ෂිතයි කියලා. හැබැයි දුරදිග බලලා ලිට්‍රෝ එක ගත්තු ක්‍රියාමාර්ග නිසා අපි ගොඩක් දුරට සුරක්ෂිත වෙලා තියෙනවා. අපේ රට මේ